උදේම නැගිටලා දුවගෙන ආවේ සන්රයිස් එක බලන්න. මුහුදෙන් ඉර උඩහට නගින ගමන් තමයි තිබ්බේ. අහස ඉර නැතුව තිබිලා ඉර උඩහට ශිචිදෙන් එන කෑල්ල මට මිස් වුණා. අපේ අනිත් අය නම් දැක්කා. මේ තංගල්ල ලැගූන් පැරඩයිස් බීච් රිසෝට් එකේ මගේ දෙවනි දවස. ඉර උදාව දිහා බලන් ඉඳලා වීඩියෝ එකක් ගන්න ඕනි කියලා මතක් වෙද්දි මෙන්න මේ මට්ටමට ඉර නැගලා තිබ්බා. පොඩ්ඩක්වත් අවුව නැතුව මුහුදු හුලං වැදි සුමුදු වැල්ලේ සපත්තු සෙරෙප්පු නැතිව මේ විදිහට ඉතින් ඇවිද යද්දි මේ තව ලස්සන තැන් කීපයක්ම මට හම්බුණා. ඇවිද ඉන්න විතරක් නෙමෙයි මේ වගේ පොල්ලතු වලින් හදලා තියෙන තැන්වල මේ විදිහට ලස්සනට ඇඳවල් ඒ වගේම පුටු දාලා මුහුද දිහා බලන් ඉන්න පුළුවන්. ඒ වුණාට දැන් නම් හොඳටම බඩගිනි. ගොඩක් දුර රෙස්ටුරන්ට් එකේ ඉඳන් මෙහාට ඇවිදන් ආවා. ඉතින් ඔන්න ආයෙත් යන්න ඕන. 7:30ට තමයි බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක පටන් ගන්නෙ. ඒක 9:30 වෙනකන් තියෙනවා. අපි එතෙන්ට යද්දී 7:45 8 විතර වුණා. වෙලාව ඇති වේද බලමුකෝ ඔක්කොම try කරන්න. ඔක්කොම try කරනවා කියලා හිතුවට මෙතන පූරි තමයි වැඩියෙන්ම මම කෑවේ. මේ තරම් රස පූරි එකක් මමගේ ජීවිතේට කොහෙවත් කාලා නැහැ. මම ගෙදරත් ගිහිලා හදන්න try කරා. ඒ තරමට ආස හිතුණා. මුලින් ගිහිලා බලද්දි පූරි කියන එක හිස්ව තමයි තිබ්බේ. ඊට පස්සේ අනිත් කට්ටිය පූරි අරන් එද්දි මෙන්න පූරි තියනවා කියලා මං ආයෙ ගිහිලා බලද්දි ඕන පූරි තියනවා. ඒ තරම් ඉක්මනට ඒක ඉවර වුණා. ඒ වගේම තමයි උළුඳු වඩේ. මේ තියනවා මේ නෑ. ඊළඟට මේ එන්නේ ඩෙසර්ට් පොලිම. ඒකෙන් මගේ ෆේවරිට් උනේ එතන තිබ්බ කේක්ස්. මුහුද දිහා බලන් ලස්සන බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඊළඟට මොකද කරන්නේ? පැත්තකට වෙලා රිලැක්ස් වෙලා ඉන්නවද? එහෙම නැත්නම් පූල් එකට ගිහිල්ලා සෙල්ලම් කරනවද? එහෙම කල්පනා කරාට ඒ දෙකම නෙමෙයි අපි ඊළඟට කරේ. එහෙනම් ඒ vlog එකකිනුත් ඉක්මනටම හම්බෙමු. දැන්ට ගිහින් එන්නම්.